මුහුණ හඳුනා ගැනීමේ විවිධ තාක්ෂණික උපක්‍රම තිබෙනවා. ඒවා ගුවන්තොටුපළේ පවා සංගවා මේ රඳවා තිබෙනවා, සවිකොට තිබෙනවා කියලා. එතකොට සෙව්වන්දිකෝ සෙව්වන්දි රට තුළ ඉන්නවා නම් හරි. අද දිවයින කියනවා සෙව්වන්දි මාල දිවයිනේ කියලා. මාර වැඩක් නේද? අවසානයේ අද මේක නොකියම බෑ. ඉෂාරා සෙව්වන්දි තවමත් නැති වෙලා තමයි ඉන්නේ. කොහෙ ගිහිල්ලාද කියලා අපි හොයාගන්න විදියකුත් නැහැ. ඇයවත් සොයා දෙන්න කියලා තමයි අපිට ඉල්ලන්න තියෙන්නේ. අධිකරණයට ඇතුළට ඇවිල්ලා ගහලා යනකම් මේ කට්ටියට මොනවද මේ ආරක්ෂාවේ කප්පිට්ටෝ කියලා කියපු කට්ටියට එක මයිල් ගහක්වත් හොයාගන්න පුළුවන් වුණාද? ඒ කාන්තාව එතන ඇවිල්ලා තු පිස්තෝලෙත් ගෙනලා දීලා අද පිට වෙලා ගියා. අද ඉන්න තැනක් නැහැ. අපි ලැජ්ජා වෙනවා ආණ්ඩුවෙන් මේ තාම අර කාන්තාව හොයාගන්න බැරුව ආණ්ඩුව නන්නත්තර වෙලා පොලිස් දෙපාර්තමේන්තුව නන්නත්තර වෙලා අර බංකුවක් ගෙනල්ලා තියලා ජාතික ආරක්ෂාව ගැන පන්ති තියන්නම් කියපු අය අද මං හිතන්නේ කාමරය ඇතුළට වෙලා වැහිලා හැංගිලා ඉන්න තත්ත්වයටපත් වෙලා තියෙනවා. මේ ආණ්ඩුව ගන්න කලින් කිව්වේ ටියුෂන් දෙනවා, පොය 2යි ඉවර කරනවා, ඩෙස් එකකුයි පුටුවකුයි අරන් එන්න පුළුවන්. ඩෙස් එකයි පුටුවක් අරන් එයා ගාවට නෙවෙයි අපිට දැන් යන්න වෙලා තියෙන්නේ. ඉෂාරා මදුවන්ති ගාවට. ගේම දුන්නා දවස් ගාණක් වෙනවා, දවස් 10යි ඉෂාරා මදුවන්ති ඉන්න තැනක්වත් අපිට අල්ලගන්න බැරුණා දන්නෙත් නැහැ. හරණන් ගිහිලා ඉෂාරා මදුවන්තිගෙන් තමයි අපිට ටියුෂන් ගන්න වෙන්නේ. වෙන්න විශේෂ පුවතක්. සංවිධානාත්මක අපරාධකාරී නායක ගණේ මුල්ලත් සංජීව අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේ විත්තිකූඩුවක් තුළ ඝාතනය කිරීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි ඉෂාරා සෙව්වන්දි ඇතුළු 5 දෙනෙකු නේපාලයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.